රත්තරන් යාළුවනේ මොකෝ වෙන්නේ? අද ප්ලේ කරන්න යන්නේ නින්ජා ගේමක් හරිද? ඔන්න එහෙනම් අපි ගැම්මට ගහලා බලමු. ඇහෙනවනේ සවුන්ඩ් එක හොඳට. ඕගොල්ලෝ දන්න සුපුරුදු පරිදි මං අනිත් ගේම් ප්ලේ එක කතා කරන්නේ. මම මේ දවස් ටිකේ ගේම් ප්ලේ දැම්මේ නෑ. මට පොඩි ඉන්ටර්නෙට් ගැටලුවක් තිබ්බා නිසා මේ දවස්වල මම ගේම් ප්ලේ රෙකෝඩ් කිරීමෙන් වැළකී සිටිමි. ගණන් ගන්න එපා. පැහැදිලි කියනවා නම් සවුන්ඩ් ඇහෙනව නේද? අවුලක් නෑ නේද? මම ගහන්නේ අද මේ ලෙවල් එක විතරයි. ඊට පස්සේ අනිත් ලෙවල් වල මම අදම රෙකෝඩ් කරනවා මේ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරන දවසේම. ඊට පස්සේ ඒව දාන්නේ දවසින් දවස. අද පළවෙනි කොටස දානවා, හෙට දෙවෙනි කොටස දානවා. අනිද්දා තුන්වෙනි කොටස දානවා. ඊට පස්සේ ලෙවල් තියනවා මේක 20ක් 30ක් තියෙනවා. 150ක් විතරක් තියෙන්න පුළුවන්. තියෙන්න බැරි නෑ. අද මේ ලෙවල් එක විතරයි මම අද ගහන්නේ. හරිද? මේක ලෙවල් නෙවෙයි ජීවිතේ තියෙනවා 4ක් 3යි තියෙන්නේ. අර උඩින් පියාඹන ඕගොල්ලෝ මකරේ දකින්න ඉතිස්සෙල්ලාම ඒ මකර මැරුවහම එනවා තව ජීවිතයක්. ඒකත් එක්ක 4යි. කොහොමද අද මේ ස්කිල් එක හොඳ නේද? ගේමින් ස්කිල් එක එකපාරක් මැරුණා. දැන් තියෙන ජීවිත 3යි. ගණන් ගන්න එපා. හරිද? ගණන් ගන්න එපා ඔය. ගණන් ගන්න තියා හිතන්නවත් එපා ඔය. අතලගේ සින්දුවක් කියමු නේද? පඩි සුහම් නල්ල පුල්ල මේ කෙල්ලේ නෑ නෙමෙල්ල හොලවයි බෙලි කටු මල්ල. මන් දන්නේ ඔච්චරයිනේ. ආයේ දන්නේ ගණන් ගන්න එපා. මේ ගේම් ප්ලේ එක ටිකක් ඩික්කොයි. හරිද? අනිත් ඒවා මන් දාන්නේ විනාඩි 2ක් විතරනේ. මේක තියයි හොඳට. ඔයගොල්ලෝ මේක බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තව මේ ගේම් ගන්න යාළුවෝ ඉන්නවනේ ඒගොල්ලන්ට මේක ෂෙයා කරන්න. මේක ලියන්න තව ගොඩක් වෙලා යනවා අප්පා මල වදේ. පට්ට වදයක් වුණානේ ওই මේක දැන්. විශාල කරදරයක් නේ දැන් මේක. තව ජීවිත 2ක් පමණක් මට ඉතුරු වී ඇත. මං දැනුත් මැරුණා. ආයින් දන්නවනේ මේ ගේම් ගේන්නේ ගේම් මෑන් බ්‍රා. දන්නවනේ ආයිති. කවුද? මම ගේම් මෑන්. ගැම්මටම ගේම් මෑන් බ්‍රෝ. ගේම් මෑන්. එහෙනම් ඒක ඉවරයි. දැන් මම මේක ලයිට් 1500ක් කවුද දිනනවා ෆ්‍රී ෆයර් හෝ PUBG. එහෙනම් බයි බයි.